ලංකාවේ සංචාරක කර්මාන්තය ගැන තියෙන යුම විද්‍යාවක් තමයි අපි කරන්න ඕනේ මේ වගේ කඳුපන්තින් බෑක්පැකර්ස් ලගෙන් පුරවන එක කියලා. ඇත්තටම මිලියන ගණනක් සංචාරකයන් ලංකාවට ගෙනාවයි කියලා ලංකාවේ සංචාරක කර්මාන්තය ගොඩනගෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපි ආකර්ෂණය කරන්න වැඩපිළිවෙලක් හදා ගන්න ඕනේ ලංකාවට ඉහළ ආදායමක් ලබා දෙන්න. දවසකට ඩොලර් 500ක් 1000ක් වියදම් කරන්න පුළුවන් හයි-එන්ඩ් සංචාරකයන්, හයි-එන්ඩ් ටූරිස්ට්ලා. සමාජීය ප්‍රශ්න වැඩි වෙන ආකාරයට දේශීය සංචාරකයන්ටත් ඇත්තටම මේ ස්වභාව සෞන්දර්යත්වය විඳින්න කැමති හයි-එන්ඩ් ටූරිස්ට්ලාටත් මේ පරිසරය විඳින්න බැරි වෙන්න මේ ලස්සන වනසන බෑක්පැකර්ස්ලව ලංකාවට ආකර්ෂණය කිරීම මම හිතනවා සංචාරක කර්මාන්තය කරන ලොකු වරදක්. booking.com එකට ආදායම් බද්දක් ගහන්න හැදුවාම ඒක වැරදි කියලා හිතන ගොඩක් අය වරද්ද ගන්න කාරණේ තමයි booking.com එක වැදගත් වෙන්නේ මේ වගේ හයි-එන්ඩ් සංචාරකයන්ට. හැබැයි අපි ලංකාවේ ව්‍යාපාර කරන ඕනෑම විදේශීය සමාගමකින් ඒ හිමි නිසි ආදායම් බදු අය කරගත යුතුමයි. විශේෂයෙන්ම හයි-එන්ඩ් සංචාරකයන්, හයි-එන්ඩ් ටූරිස්ට්ලා ලංකාවට මේ booking.com එක හරහා එනවා ඉතාම අඩුයි. දැන් ලංකාවේ දකින්නට තියෙන මේ ට්‍රෙන්ඩ් එක තමයි විශාල හෝටල් ප්‍රමාණයක් Tamanට booking.com එක හරහා එන bookings වලට එන ඇනුම් වලට නැවත ලියනවා ඒ booking.com book reservation එක අවලංගු කරන්න අපි හෝටලේ එක ඍජුව booking එකක් දාන්න ඊට වඩා හොඳ ඔෆර් එකක් හොඳ වට්ටමක් ලබා දෙන්නම් කියලා. මේකට හේතුව ලංකාවේ සංචාරකය හෝටල් බහුතරයකට මේ දැවැන්ත booking.com fee එක ගාස්තුව ගෙවා ගන්න එක ප්‍රශ්නයක්. ඇත්තටම අපි කරන්න ඕන මේ booking.com එහෙම නැත්නම් Airbnb වගේ ඊටාම අවම ආදායමක් රටට ගෙන බෑක්පැක් ටූරිස්ට්ලාව ආකර්ෂණය කරන එක වෙනුවට ලංකාවට ඉහළ ආදායමක් ගේන්න පුළුවන් අපිට සමාජීය බලපෑමත් අවම කරන අර පාටි සංස්කෘතිය මිදිච්ච ඇත්තටම මේ රටේ සුන්දරත්වය ගැන තීරුමක් තියෙන අවබෝධයක් තියෙන එක බලන්න කැමති අපිට ඉහළම ආදායමක් රට පැත්තෙන් ආර්ථිකයට දෙන්න පුළුවන් සංචාරකයන්. ඉතින් මේ කාරණේ වරද්ද ගන්න නැතුව අපි තේරුම් ගන්න ඕනේ දැන් තියෙන සංචාරක උපක්‍රම විධික්‍රම ඇත්තටම කල්පැනපු යල්පැනපු ගැළපෙන්නේ නැති දේවල්. මේ සඳහා අලුතෙන් හිතන්න මේ ආණ්ඩුවට වගේම සමාජයක් වශයෙන් අපිටත් දේශපාලන නායකයෝ වශයෙන් මං වගේ අයටත් මං හිතනවා යුතුයකමක් තියෙනවා. ඒ සඳහා මොළය බුද්ධිය දැනුම විවර කරන්න කියලා ඉල්ලීමක් කරන්න කැමති. විශේෂයෙන්ම මේ වෙලාවේ booking.com එකට බදු සහන දෙන්න කතා කරන අයත් මේ කාරණය ගැන විධිමත්ව අධ්‍යයනය කරලා අදහසක් ගොඩනගා ගන්න එක වැදගත් කියලා මම කල්පනා කරනවා. නැත්තම් අපිට මේ පිටිපස්සෙන් පේන්න තියෙන ලස්සන නුවරඑළිය වගේ ප්‍රදේශ බෑක්පැකර් ටූරිස්ට්ලා අතින් වෙනසිච්ච මිහිපිට අපායවල් බවට පත් වෙන දවස වැඩි ඈතක නෙමෙයි. බොහොම ස්තුතියි.